න්‍යෂ්ටික යුද්ධය ආරම්භ වුණායින් පස්සේ. දැන් එතෙන්ට එනකන් ඉන්නවද කියලා අහන කට්ටිය. මේ දැන් හැකියාව තියෙනවා අර පත්තු වෙන සෑම අවියක්ම නතර කරලා අර සල්ලි මෙහි දීපන් කියලා කියන. පුටින්ටත් කීමට හැකියාව තියෙනවා, සෙලංකිටත් කීමට හැකියාව තියෙනවා. හැබැයි ඒක කිව යුතු වෙන්නේ රටේ නායකයෙක් වෙන්න. රටක නායකයෙක් කිව යුතු වෙන්න. මං කියලා වැඩක් නැති. මට නායකයෙක් වෙන්න මං කලක් ඉල්ලලා තියෙනවා. මට නායකයෙක් වෙන්න. සමහරට ඒ වෙන වෙලාවට ලෝකෙටම නායකයෙක් වෙන්න ඉඩ තියෙනවා. ලෝකෙටම එකවර. ඒ වෙන වෙලාවට. රටට කියලා තියෙනවා, ලංකාවට කියලා තියෙන මෙහෙම ප්‍රශ්න වගේක් එනවා ඉස්සරහට. හැදෙනවා ඉස්සරහට. මේන් ගැලවීමට ලෝකයට හැකියාවක් නැත. එක රටක තියෙනවා ලෝකයේ 3 පාරක් විතර අඟුරු කරන්න පුළුවන් බැරලොව අපද්‍රව්‍ය. ලෝකේ විනාශ කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙම අරන් තියලා තියෙනවා. ඒව පෙරලා අරන් නැවත විනාශ කිරීමට හැකියාව තියෙනවා. ඒව පෙරලා. දැන් ඒක වර්ධනය කරමින් හැදෙන්නෙම න්‍යෂ්ටික අවිවේ. බැලස්ටික් මිසයිල් වේ. නතර කරන්න බැරි ශබ්දයේ වේගයෙන් 20 ගුණයක්. ඒක හරියට වැටෙන උල්කාවකට අරමුණු කොල්ල ගහනවා වගේ එකක් වේ. ශබ්දයේ වේගයෙන් 20 ගුණයක්. වැටෙන උල්කාවකට අරමුණු කොල්ල ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න අතනින් එනවා මෙතනින් ගිහිල්ලා ගහන්න ඕනේ කියලා. බැරි වෙන. එවන් අවිබලට මේ බැරලෝහ දාලා ලෝකේ තියෙනා වූ සියලුම නගරවලට මේ කට්ටිය මේක වනා ගන්න. අන්නේ වනා ගන්න වෙලාවට අපිට ඉතින් කැත්ති පොළු උදළු අරගෙන ගහන්නේ කියලා දෙයක් නැතුව නිකන් හුස්ම ගන්නවා වගේ අපහසුතාවයක් එනවා. ලෝකෙම විනාශ වෙයි. මේවා මට පේන ඒවා වෙනවා. නමුත් මේවා මං දැකලා නතර කරගත යුතු වෙනවා. දැකලා නතර කරගත යුතුයි. ඉතින් මේ කියන අනාවැකි කිසිවක් වෙනස් නොවෙන ඒවා වෙනවා කියලා තියෙන්නේ එහෙමම වෙනවා. කාටවත් වෙනස් කරන්න පුළුවන් ඒව නොවේ කියලා තියෙනවා. අපිට මේ පෙනෙන දෙකලවරේ අවශ්‍යතාවයක් එන වෙලාවක් එනවා. අපිට සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ අවශ්‍ය වෙන වෙලාවක් එන මේ මම කතා කරන භාෂාවට. ලෝකයේ බලගතුම ජාතිය මේ වෙනකොට නිවටම ජාතිය වෙලා ඇති කියලා කියනවා. ওই ජාතියේ බලය අර න්‍යෂ්ටික වැට තැනුණයින් පස්සේ පෙන්විය යුතුයි. වැට තැනෙනවා. එක්කෙනෙකුගේ අතින් හදිස්සියෙන් හරි වැරදුනොත් ලෝකේ තියෙන දින 28ක් වෙනවා. ඒ කියන්නේ කට්ටිය ඉන්නෝනේ බටන් මාරු කරන්න. මට ඒක නතර කරන්න බැරි වෙයි. බටන් මාරු කරන්න. අද ලෝක යුද්ධයක් කරනවා නම් ඒක තියෙන කේතයක් තුල වෙන්න ඉඩ තියෙනවා. ඒක තියෙන බොත්තමක් තුල වෙන්න ඉඩ තියෙනවා. ඒක තියෙන බර්ඩ් එකක් තුල වෙන්න ඉඩ තියෙනවා. පොඩි තැනක තියෙන ලෝක යුද්ධ. එතෙන්ට කිට්ටු වෙමින් පවතින. ඒ කාගේ හරි අතින් වැරදිලාවක් කේතයක් සක්‍රිය වුණොත් එහෙම මේ ලෝකේ විනාශ වෙනවා. ලෝකේ විනාශ වෙනවා. ඉතින් ඒ ලෝක විනාශයෙන් ගලව ගැනීම සඳහා මම මේ hina වෙවි කතාව කියන කට්ටියට. hina වෙවි කිසි ගාණක් නැතුව කට්ටියට කතාව කියනවා. මම කියන කතාව ලෝකේ ඉන්න නායකයෝ ජනනායකයෝ අහන්න නැති වෙයි. මගේ රටේ ඉන්න නායකයා ඒකවක්වත් මේක අහන්න නැති වෙයි. ඒක උත්සාහ කරන්නේ ගැලවෙන්න. ඒක උත්සාහ කරන්නේ ගැලවෙන්න, ආරක්ෂා කරගන්න, හොරකල්ලි රැකගන්න, නැත්තම් මරුන් කන්න මේ වගේ ගොඩාක් දේවල් රට ඇතුලේ නිර්මාණය වෙලා. ඔකුන්ට දඬුවම් දෙන්න වෙලාවක් නැති වෙන්නේ. ඉස්සරහට. ඔය කිසිවෙකුට දඬුවම් දෙන්න වෙලාවක් නැති වෙනවා. ඒ තරම් හදිස්සි වෙලාවක් ඉස්සරහින් තියෙනවා. හදිස්සි වෙලාවක්. ඒව තියෙන්නේ කේතයක, වචනයක, බටන් එකක වෙන්න ඉඩ තියෙනවයි කියලා කිව්වේ. ඕක වැරදුනොත් මේ වෙලාව. ඕක වැරදුනොත් එහෙම. ඒ තියෙන්නේ දින 28ක ලෝකෙක අවසාන කාලවකවානුව වෙන. දින 28ක. එතනින් ඉවරයි ලෝකෙ. ඉතින් ඔය බටන් එක ඔබා ගන්න කලින් මම සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයෙන් සන්නද්ධ කරලා තිබිය යුතු වෙනෝ පෙනෙන දෙකලවරෙන් සන්නද්ධ කරලා තිබිය යුතු වෙනෝ ලංකාව. ඊට පස්සේදී ෂණිකව දීමට හැකියාව තියෙනවා. අදටපත් වෙන අවියක කීයද
වටිනාකම එයද මට ගැනීමට හැකියාව තියෙන නමුත් අහන්න ජනනායකයෙක් නැති වෙයි. මට රටේ නායකකම දුන්නොත් මම පුටින්ට කියනෝවේ. මම ගිහිල්ලා හම්බ වෙනෝවේ. ගිහිල්ලාම හම්බ වෙනෝවේ. චීන ජනාධිපතිටත් දෙනව වෙනෝ, ජපන් අගමැතිටත් දෙනව වෙනෝ, සැලැන්කිටත් දෙනව වෙනෝ, නේටෝ සංවිධානයේ ඉන්න සභාපතිවරු සේරම එකතු කොල්ලි වෙලා කන්නාඩි ගලවලා පේන දෙකලවර පේනවද කියලා බලාපල්ලා කියලා අහනෝවේ. එහෙම අහනෝ වෙනෝ උඹලගේ භාෂාවෙන් ට්‍රාන්ස්ලේට් කරලා ගනින්න මේ මගේ හැටි කියලා කියනෝවේ. ඉතින් පුතේ ඔය මගේ තත්ත්වය වෙනවා අහන්න කට්ටිය නැතුව.